අපි මීට වැඩි ප්‍රශ්න කතා කරලා තියෙනවානේ. ඒ හින්දා ඒක එච්චර ගැටලුවක් කරගන්න ඕනේ. මමත් අවුරුදු 30ක් ග්‍රාම නිලධාරි මැඩම්. මම කරපු දේවල් එකින් එක ඕනනම් කියන අර CCMP කැම්ප් එක හදන්න එපා කියලා කිව්වා මේ ගම්වාසී. මම ප්‍රාදේශීය ලේකම්තුමාටත් කරදර කරන්න තු මම කතා කරලා අක්කර 15ක් අරන් දුන්නා. අර ඔබතුමිය දන්නවා කවරකුළම හැරෙන තරම තියෙන මේ චෛත්‍ය දේශපාලනෙන් එපා කිව්වා. මමයි බන්දුලේ ප්‍රාදේශීය ලේකම් කතා කරලා අපි අරන් දුන්නා. අපි මේ මායිම් බැලුවනේ ඔප්පු බැලුවනේ පූජනීය ස්ථාන වලට අපි කරු කරලා දුන්නා. මැඩම්ටත් මේ වැරදි අදහස් දීලා තියෙනවා. ඔබතුමිය වටිනවා අපිට. මේ එක එකාගේ තොරතුරු වැරදි. හරියට වාර්තාව දීලා ඔබතුමියට මං කියන්නේ ජයභූමි ඔප්පුවක් තියෙනවා දීමනා පත්‍රයක් මෙතන. ඔබතුමියටවත් අත ගහන්න බෑනේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා අසංගර ඔප්පුවක්. මේ වේදනාවෙන් කතා කරන්නේ තරහට නෙමෙයි. ඒ නිසා මෙහා ආපු ඉඩම් නිලධාරි, ග්‍රාම නිලධාරි කිසි කෙනෙක් මේ මෙතුමියට හරියට වාර්තාව දීලා නැහැ. ඔබතුමියට කියන්නේ මම හිටපු සභාපති මේ පල්ලියේ ග්‍රාම නිලධාරි. මම මේක කඩපු එක ලව්වම ගරු අධිකරණයේ මේ ඨෙකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේක පුරාවිද්‍යා පනත යටතේ නඩු දානවා වහාම බැඳලා ලියුමගේ එන්න කිව්වා. ඔක්කොම තියෙනවා මැඩම්. මේක කවුරුවත් ඔබතුමියට තොරතුරු දුන්නේ. ඔබතුමිය පල්ලියත් එක්ක විරුද්ධ වෙන්න එපා. ඔබතුමිය ඉහළටම යන්න ඕන. මම ඔබතුමියට කියන්නේ මේ කඩපු කට්ටිය කවුරුවත් අද ජීවතුන් අතරේ නෑ. අපිට දුකයි. ඒගොල්ලෝ ජීවිතෙන් සමුගත්ත විවිධ ගැටලු වල. ඒ නිසා අත තියන්න එපා මැඩම්. ඔබතුමියට තියන්න ඕන නම් අපේ පල්ලියෙන් කතා කරලා ඔබතුමියට අවස්ථාව කර දෙන්න සිකුරාදා සියලුම දෙනාම එනවා කතා කරලා අවස්ථාව වරලා දෙන්නම්. කාර්ක කරන්නේ නැත්නම් මෙතුව පොදුවේ හිතන්න දෙපාර්ශ්වයම පොඩ්ඩක් හිතන්න. හුඟක් දෙන්න නැත්නම් මම කතා කරන්නේ ආයි. නෑ නෑ මම කතා කරන්නේ. කාර්යසුමා කියලා තියෙන්නේ කොන්දේසියක් විදියට මේකට අලාභයක් වෙනවා නම් පල්ලියට අලාභයක් වෙනවා නම් ගෙවන්නේ මේ අනිත් පාර්ශ්වයෙන් අය කරන්න කියලා. ඒතර ඉදිකිරීමක අපි තක්සේරු දෙපාර්තමේන්තුව වල තක්සේරුවක් කරනවා නම් ඒකේ තියෙන්න ඕන ඔයගොල්ලෝ ගබාවෙන් ගත්ත අනුමැතියක් ඉදිකිරීමට. නැතුව එහෙන් රජයෙන් ගෙවීමක් කරන්න යෝජනා කරන්නේ. ඒක මෙහෙම අනුමැතියට දාලා තියෙනවා. ඔබතුමිය ඔතන બ્લોක් කරනවනේ කොහොමද අනුමැතිය? කොහෙද මම બ્લોක් කරපේ? අපි ෆයිල් එකේ නෑ මේ අර මේ ගොඩ නැගිල්ලනේ මං ආවේ තාපෙට හැදුවා වගේ මේකට අනුමැතිය ගන්න යනකොට මේ ඉන්න ඔක්කොම උසස් නිලධාරි මැඩම් ඔබතුමිය මේ කතා කරන හැමෝම අහගෙනනේ ඉන්නේ. ඔය පොලිස් නිලධාරි වුණත් හොඳ උසස් නිලධාරි ඉන්න ඔබතුමිය ඒකපාර්ශික තීන්දුව ගන්න එපා මැඩම්. ඔබතුමියට මේක දෙන්නම ඕන නම් කඩලා දෙන්න. ඒකපාර්ශික තීන්දුව ගන්න මගේ කවුරුද? හැබැයි දැනවනම් අර ඔබලා දෙන්නේ හැබැයි පාර වහනවා අපි. ඔය පාර වහනවා යන්න දෙන්නේ නැහැ. අපි ඒක අභියෝග කරනවා.